කඳුලට යන කීයක් ගන්නවද? 1000ක් ගන්නවා. අද මම පිට්නියක් දාලා රීල් එකේ ගියත් 500යිනේ ගන්න. මොකක්ද බං 1000ක් කියන්නේ? එහෙනම් පිට්නියක් දාගෙන යන්න. අයියේ කඳුරට යන්න කීයක් ගන්නවද? 500ක් දෙන්න මල්ලි. හරි අයියා. මොකද්ද ඔය මගෙන් 1000ක් කියලා ඔගෙන් 500ක් කිල්ලන්නේ? අචා මගෙන් 1000ක් කිල්ලුවා බං. මොකෝ අයියා මේ කඳුරට යන්න රුපියල් 1000ක් කිල්ලන්නේ? ඒක නෙමෙයි. ඔයා කොහොමද ඉස්සල්ලා මගෙන් ඒක ඇහුවේ? කඳුලට යන්න කීය කියලා නෙව්. නෑ. ඔයා ඇහුවේ "ඕයි කඳුරල යන්න කීයද" කියලා. ඒත් මේ මල්ලි ඇහුවේ "කඳුරලට යන්න කීයද අයියේ" කියලා. මල්ලි මේ අහන්න මගේම සල්ලි දාලා වාහනයක් කරන් තමයි මම මේ රස්සාව කරන්නේ. එහෙම කී ඔයාලගේ ඔය කතා අහලා අපි සෙකන්ඩ් වෙන්න කැමති නෑ මල්ලි. අපිටත් කියලා ගරුත්වයක් තියෙනවා. මුලින්ම ඔයා වැඩි හිටියට කතා කරන්න ඉගෙන ගන්න. කරන රස්සාවෙන් කවුරුත් මනින්න දන්න එපා. මොකද කෙනා කොයි වගේ චරිතයක් වුණත් මට යා මිනිස්සෙක් විතරයි. අපි යමුද මල්ලි? හරි අයියා.